කියලා නමස්කාර කළොත් ප්‍රතිචාරයෙන් දෙන්නේ.
ปันโนภะคะวะโตสาวกสังโฆยุปฏิปันโนภะคะวะสาวกสังโฆญาณปฏิปันโนภะคะวะสามีจิปฏิปันโนภะคะวะโตสาวกสังโฆยะตินันจัตตาริปุริสยุคานิยัตถปุริสปุงกะเอสภะคะวะโตสาวกสังโฆอาหุนิอาหุนิโยทัตตินิโยอัญญลิภะมิอนุตตรังปุญญังเกตังโลกัสสะนิเวทยามิสังบุญตังเวทราคังนิมันตยามิสุรตังโลกยิปันมาราสกนสาปนิเตนะนิเวนะสัมพันติติโลกนิปันสังบุญตังโอเดยามิตังสุขันตังสีนังกัปปังปัสสันนมตุรังสุปานิยเมตังมะกะมาปฏิกังนาตุอธิวาเสตุโมมันติกิลานปัจจยังอนุกัมปังอุปาทายปฏิกังนาตุอธิวาเสตุโมมันติสัพพังสันทายภูอนุกัมปังอุปาทายปฏิกังนาตุวันกันเดกุโลเปตังเกตังกุสุมสังปูจยามิมุนินทัสสะสิริปาเนสโรปูเจมิพุทธังกุสุเมนะเมนะปุญเยนะเมอุปัมมิลายาติยัตถายกัมมิกายโยตัตถายาสุขันติภายวัดนังวรังเตกุณกันสุขันตินาภังกันเดนะปุจยามิกัปปังวันดามิเตมิยัมสัมตังสัพพะทานิสุขสารีริกธาตุมหาโกติมุตตรูปังสัพพะสลายวังสมุเลนิสิงหะสัพพาริปัตโตสัมปังยุตังสัตตาวันเดตังโกริภาอิเมเตมหาโกริโลกนาเตนะภูอาหัมปิเตนะมัสสามิโกริลาจานะกายเนวาจาจิตเตนะปมาเยนะมายาปัจจยังกัมเมวันเดปุริปัญญากายเนวาจาจิตเตนะปมาเยนะมายาปัจจยังกัมเมธัมมะสันติติกยกายกายเนวาจาจิตเตนะปมาเยนะมายาปัจจยังกัมเมสังฆะสุปฏิปันนาอิมินาปุญญคัมเมนะมาเมภาลัสสะตังสัมมาตุโมตุยาวนิกายวะอิดัมเมปุญญธัมมังอาสวัคคยาวะหังโมสัพพุญญาปุญญตุสัมมาสัมพุทธัสสะวะหังเถนะภะคะวะโตสุมานะภะคะวะโตดุจนะดุจนะ
දේශනාව ආරාධනා Samantha Chakravarnesu Antaragachantu Nirvata Sandham Munirajasa Sunamto Sanghamukadam Dhammat Saranakalo Ayam Madanta Dhammat Saranakalo Ayam Madanta Dhammat Saranakalo Ayam Madanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Yomada Amva Pitaram Va Chinnakam Gatayogdanam Parosam Dona Bharati
සිදු කරන ලබන දෙමක් ඕනතුමින් තමයි අපේ විවිධ සමුල් කරගෙන මේ සුපුරාණ බලාපොරොත්තු වෙන්නේ. හෙට දවසේදී බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයේ වඩම්මවලා උන්වහන්සේලා උදෙසා මේ මහා සංඝ දක්ෂිනාවන් පූජා කරලා ඒ ලැබෙන ඒ පුණ්‍ය ධර්මයන් ඒ ආරණ්‍ය පියතුමා ඒ පාරෝ ජීවිතයට අනුමෝදන් කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අදලා ඉදුණු ඉන්ද්‍රයන් පුදුරන් පුදුරන් කරන කියන්නේ මේ දිනේ හරි විඥාන පතරෙන් බලපෑම සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම ඒ දිනේට මොකසිය සාන්ත කටයුත්තක් මාර්ගයෙන් විහාරස්ථානයේ පොළ වතුරුමුළු විහාරස්ථානයේ වැඩසිටුවන පිළිදාල ගෞරවනීය ඒ නායකයන් වහන්සේගේ අතර වසතර පිළිවි කරගෙන සිදු කරන පිළිතුරු තියෙනවා. එනිසා ඒක සම්මාන වීම අවස්ථාවක් වෙන්නේ විදිහේ විශේෂම සහෝදරයා විවාහපත්‍රයන්නේ විදිහේ මේ ගිෆ්ට් පියතුමාගේ දිහෙන සමග එනිසා මොනවා කොහොම සම්මානයෙන් තෝරනවා මේ දිනේ කාලම් කියලා මම කතා කරලා මේ දිනේ අදවසේදී
අනන්තයන් වාන්තරය එන්නේ දේශයෙන් තමයි කමයි විවාහ සම්පීකාන්ත කරලා ඒ කියන තමයි මහා සාමවර්ග බාරෙන් පුළුවන්. චිත්තේ චිත්තං නියති යෝනා බෝධනාතේ දැන් යොන්න පුළුවන් වෙන්නේ සිත කපලා ප්‍රවාහයෙන් තමයි. ඒ කියන්නේ අපි අනුමෝදන් කරන තමයි වෙන්නේ කියලා. නිසා ඊළඟ වහන්සේට පරිලෝක වශයෙන් පින් අනුමෝදන් කිරීම නිමිති කරගෙන දරුවන් බෑනාව ඒ වගේම යාළුවෝ මව්තුමිය වැඩිහිටියන් ඉතරතුන් ඥාතීන් මේ මොකෙන් කරනවා මේ උතුම් පින්කම අපේ සම්බන්ධව සිදු කරන්නේ. නිසා යම් විලාස බලාපොරොත්තු වෙන්නේ ලෝකා සම්මා සම්බුද්ධාන් වහන්සේ සාරාංශයේ කල්පවක්ෂයක් මුල්ලේ දස පාරිදානම් පුරලා සියලු කෙලෙසුන් නැසලා දස මහා පරායය කරලා උතුම් සම්මා සම්බුද්ධාන් අවබෝධ කරගෙන උන්වහන්සේ විසින් ලෝක සත්‍යය විශ්වමිනිස්සු අනුකම්පා විශ්වේෂණා කරලා උතුම් දේශ ධර්මයෙන් විලා ශ්‍රවණය කරලා සම්බුද්ධාන් ධම්මදාන විනාති ඒ සියලු දානයන් මුතුලින් උතුම් දානයේ උතුම්දාන ධර්ම දානයේ පින්කමයි බරපතල කරන්නේ සියලුම බණානකොට අපි සම්බරෝ සාරාංශ සම්බන්ධ වෙනකොට අසම්බන්ධය තියෙනවා. අපි කෙසේක අපි බොහෝම බෞද්ධයන් විදිහට අපි සම්බරයි ඉක්මනින් ඒකමගේ ජීවිතයේ වටිනා කලබල වෙනවා කියන්නේ විනාශයක් වෙනවා. නිසා අපි ජීවිතය අපේ වෙන මාර්ගවලින් ඉවසීමේ ශක්තිය තියෙනවා. ඒකයි සම්බර වෙන්නේ. අපේ ජීවිතය සම්බර කරගන්න කොටස් තුනක් තියෙනවා. මොකක්ද? අපේ ජීවිත විනාශ දොරවල්. මේ දොරවල් කියන්නේ තමයි මොන දෙයක්ම හොඳ වෙන්නේ නරක වෙන්නේ හැම දෙයකම මොලේ මොකද්ද? අපේ විතුන්ව. මේ හොඳට සම්බර කරගන්න ඕනේ. පුළුවන්. දැන් මාස්ක දොරවල් මොකක්ද කියන්නේ? යම හිතලා කරන්න පුළුවන් උන්ගේ ඉතින් මේ අපි බලමු මේ උන්වර සම්බර කරගන්න ඕනේ. සිත, කාය, වචනය කියන්නේ. මෙන්න මේ සිත, කාය, වචනය කියන තේරුව සම්බර සමාදයෙන් තමයි අපි සීලය අනුමත කරන්නේ. දැන් ඔබ මේ වෙලාවේදී නැසුලාදී පංචශීලී සමාදන් සිල්වත් පිරිසක් බවට පත් වුණා. පළමුවෙන්ම අපි ගන්න පළමුවෙන්ම අපි සිල්වත් වුණා. මේ සීලය ආරක්ෂා කරගන්න ඕනේ. සීලය කියන්නේ කුමක්ද කියන එක දැනගන්න. අපි නොදන්නා නිසා අපි පංචශීලයේ සමාදන් වෙන කෙනෙක් පොරොත්තු කරා කපිනවා කියන්නේ ඒ පොරොත්තු කරා ඇත්තටම කැඩුනොත් මොකද වෙන්නේ? අකුසල වෙනවා. නේද? ඒ අපි දන්නේම නෑ අපි අසිතවලින් හිටින්නා වගේ. නේද? අකුසල වෙන්නේ පංචශීල සමාදන්. විචාරක බෞද්ධයේ පංචශීල සමාදන්. නම පංචශීල සමාදන් පංචශීල ඊළඟට නැත්නම් විනිවිදක සම්දේශනාව ආරම්භ කරාය කරනවා. නැත්නම් සමාදන් වලට අපි ආරම්භ කරලා පළමුවෙන් මොදයක් ආරම්භ කරන්නේ පංචශීල සමාදන් වෙනවා. නේද? දැන් ඔය මරණාදාර සම්පති කිය අපි පළමුවෙන් ආරම්භ කරන ආරම්භ කිරීම. ඒකම සීපත් කරන්නේ සීලයේ පිළිවෙල. පිටාන්නේ. අන්සලක ඉඳන්නා ගිය ආරම්භ කරලා පංචශීල ගන්න නුයි. සිල්වත් වෙනවා. ඒ සිල්වත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? අපි හිතයි, කයයි, වචනයයි එක තුන්දර
සංවර බලයෙන් සංවර අසංවර වුණොත් එහෙම අකුසල මේ අසංවරකම නිසා තමයි අපේ ජීවිතයේ උදාහරණයක් වර්ධන අවස්ථාව තියෙන්නේ. නිසා අපි පංචශීලයේ සමාදන් පංචශීලයේ හරියම මොකක්ද පංචශීලයේ සිල්පද පහෙන් මොනවද වෙන්නේ කියලා සමහරට අවබෝධය නැහැ. ඒ අවබෝධය නොමැතිකම නිසා තමයි ගොඩාක් දුරට වැරදි මාර්ගයේ ගමන් කරන්නේ. අපි ඇයි අවබෝධය නැති නිසා මේ ගොඩාක් දුරට මිනිසුන් හැම කෙනෙක්ම වැරදි මාර්ගයේ යනවා. මේකෙන් ගිහි පැවිදි ભેදයකින් තොරයි. ඒකම කෙලින්ම කියන කතාව. මහා පෙර ආන්දරේ රටේකින් තාප්පේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පැවිදිවක ශාසනය විනාශ කරලා තියෙනවා. අපි හැමෝම නුවණාසක් නෙවෙයි. ඒ නිසා මම මේක කියලා දෙන්නේ. කෙලින්ම කියන කතාව. ඒකෙන් වෙන උදාහරණයක් අවබෝධය නැතිකම නිසා කියවුණා පැවිද්දා අවබෝධයක් නැතිවම තේම අකුසල කරනවා. අකුසල වෙනවා. ඇයි සිතනම් පාලනය කරගන්න බැරි නිසා. සිතනම් පාලනය කරගන්න බැරි නිසා මොකද වෙන්නේ? වැරදි වලට යොමු වෙනවා. දැන් ඒක සමාහරයක් කියන්නේ මේකෙන් ආධාරය කරන්නේ මේ ප්‍රශ්න අහන දුහාරන කරලා තියෙනවා. අපි මොන අවබෝධයෙන් කරන්නේ? අද මනුස්සයෙක් සමාදාන වෙනවා. ඉස්ලාම් පද වෙන්නේ. අපි සමාදාන වෙනකොට අපි තේරුම් ගන්න. අපේ ජීවිතයේ අපේ තියෙන පිට ත්‍රිවිධ පිට තේරුම් ගන්න පිට. අපි බලන්නේ කරන්නේ බුදුහාමුදුරනේ. බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුන් සරණ යමි. බුද්ධ සරණ ගච්ඡාමි විදිහට මම බුදුන් සරණ යමි. බුදුහාමුදුරනේ පිටින්ම ලැබේවා කියලා බුදුහාමුදුරනේ බුදුහාමුදුරනේ අපේ ජීවිතේ ගත කරන්නේ බෞද්ධ කියලා කියන්නේ බෞද්ධයන් හැටියට අපි ජීවිත අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ කවුරු නිසාද? බුදුහාමුදුරු නිසා. බුදුහාමුදුරු ආයතනය තමන්මග කියලා දුන්නා. මිනිස්සේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා. අපි ජීවන කොහොමද කියලා. අපි ජීවිතය ගත කරන්නේ කොහොමද? කියලා අපිට හොඳ නරක දෙක කියලාගෙන කවුද? පළවෙනිම කියන්නේ විතරාම බුදුහාමුදුරු. විචුනාසලා අපි කියලා දෙනවා ධර්ම දේශනා කරනවා. දැන් බලන්න මාළු මම ඉස්කාරයට රජයනේ බුදුහාමුදුරුගේ ධර්මයේ. එනිසා අපි හැමෝම ඒකටම අපි පළවෙනි පිළිවෙල දෙන්නාය බුදුහාමුදුරුවෝ. බලන්න බුදුරජාණන් වහන්සේ පිළිවෙල දෙන්නා ඒ කාලේ දුන්නා පිළිවෙල. අසලින් බුදුරජාණන් ඈ බුදුහාමුදුරුවෝ පිළිවෙල පැතුවා. සෝපාද කුමාරයා අමුසෝනක තමයි සූර්යයා ලෙසින් දසවල දීලා අමුසෝනක විඳලා සූර්යයා කියන්නේ තමන්ගේ කාර්ය නෙවෙයි. අමුසෝනක වෙන්නේ අසාරයි. කියන්නේ දෙවෙනික පාපය. ආගින වෙනස්කම් විදිනවා කියන තමයි දරුවෝ. ඒක මිනිස්සුන්ගේ රැයලා හරක් තියෙනවා. මහාලාකික දස්තාවල කාර්ය නැති වුණොත් එහෙම බාපාව කලින් දරුවන්ට මේ දරුවන්ට වෙනස්කම් කරන සමාජයක් තියෙනවා. සමාජයක බොහෝ වශයෙන් තියෙනවා. සමහර වෙලාවට ඔය මාපලයි කියනවා දේවදේ පාර්ශ්ව දෙකේම මේ වෙනස්කම් ඇති වෙනවා. ඉතින් දුමාකට සෝපාවලතුනේ අනුගේ සූර්යා කරවේ දසවල වේන සෝපාව මනුස්සුන්ට ගිහිල්ලා මලමිණි කියලා කියනවා. ඒකලා ආයෙලා කරන වෙලාවේ දුකින් කෑලා එහෙම ඉන්නකොට බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුදාන වහන්සේගේ බුද්ධ ඥාණයට පෙරුණා. බුදුහාමුදුරුවෝ දැක්ක ඒ විදිහම කරලා සෝපාව වේරගත්තා. සෝපාවට පිහිට වුණා. සෝපාව මහාන කළා. හත බාවේ වාක්‍ය වර්තමාන කරන බව අපේ සෝපාව මහාන කරනවා.
Itu bukan berarti jadi punya itu mana ya terkadang berkanda hal dan ada ini bukan berarti itu Angulimala ahimsa kumara Angulimala guru mana luar negeri අවසානයේදී මිනි දහසක් තමයි ගුරුවරයාට පූජා කරන්න ඕන නිසා මනුස්ස ගාන රසක් පිට සිද්ධ කරනවා. අන්තිමටම ඉංග්‍රීසි කතාවලින් ආයේ ඉතින් දෙකේ තමන්ගේ අම්මාගේ බුදුහාමුදුරුවෝ දැක්ක මේක. දැක්කට පස්සේ දැන් අහිංසක අඟුලිමාලව පස්සේ ඉන්නේ දැන් ආනන්දරි පාප කර්මයකට දුරු වෙනවා. ඉතින් මොකද ජීවිතේ ඒක අම්මා තාත්තගේ ජීවිතේ විනාශ කරලා කියන්නේ මේක කවදාවත් ඒක ආනන්දරි පාප කරනවා. අවුරුදු කල්පනාන් ආනන්ද පාපකේ දුරු වුණත් එහෙම දෙමෝක්ෂයේ ජීවිත විනාශ කරනවා කියලා කියන්නේ ආනන්දරි පාප ඉවර කරන්න බෑ. මොන පින්කම්වත් නැහැ ආනන්දරි පාපකට කරනවා. ඉතින් බුදුහාමුදුරන් අඳුරගෙන නැහැ මෙයා ආනන්දරි පාපවලින් කියලා දුන්න මෙන්න කියන ආකාරයට කරලා අඟුලිමාල පිළිකරනවා. අඟුලිමාල සිල්වතලා බුදුන් සරණ ගියා. බුදුන් සරණ ගිහිල්ලා අවසානයේදී විසාරණ අඟුලිමාල මහානාස්කරණකට අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට පදනවා ගෞරව මාතාවෝ නේ අඟුලිමාල සූත්‍රය කියන්නේ ගෞරව මාතාවලට ආශිර්වාදයක් ලබා දෙන සූත්‍රය. ඉතින් අඟුලිමාල ආන්දු ගෞරව මාතාවෝ පිළිගන්නේ. ඉතින් අරතේ පිළිගලා. ඉතින් අඟුලිමාලට ලැබෙච්ච පස්සේ හත් වීමකට පිළිගන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ කාලේ බුදුහාමුදුරුවෝ මේක අතුනාමුදුරුවෝ. ඉතින් අපි මේ ජීවිතේ කරගෙන බුදුහාමුදුරුවෝ සාර බලමේ සරණ යනකොට බුදුහාමුදුරුවෝ ගත්තා මන බුදුන් සරණ යන දෙවෙනි සරණ යනවා ධර්මයේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මුතුන් සීසාරණ ධම්මං සරණං ගච්ඡාමි මම දෙවෙනි ධම්ම සරණ යන්නේ ධර්මයේ සරණ යන්නේ ධර්මයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ධර්මයේ සරණ අර ජීවිතේ යහපත් ජීවනයක් ගන්න බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන සීසාරණ තමයි අපි ලබාගත් මොහොතේ යහපත් ජීවිතේ ගිනින්නේ. ධර්මයේ දායකයන් ධර්ම අවබෝධයෙන් ජීවිතේ සාර්ථක වෙන්නේ. සර්වෝදයේ ධර්ම සාරණය. ඊළඟ තුන්වෙනි සරණේ සංඝරත්නය. සංඝාය සරණවත්වා සංඝරත්නය සරණය. සංඝ කියන්නේ සීලයෙන් ගුණයෙන් හැම දෙයකින්ම උතුම් කෙනෙක් තමයි සංඝ කියන්නේ. එහෙම නැත්නම් චීවර දෙන්නේ වික්ෂු 20ක් කටිය අතරයි ඉන්නවා. එයාගෙන ධර්මාන්තව වැඩවැජය ආධිමාවෙන් කියන කාලේ අනිත් ජීවිතේ කොටසක් කියන්නේ. ධර්මාන්තව වැඩවැජය මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ වෙනුවෙන් 84 විවිධ විහාරස්ථාන ගොඩනගනවා. මුස්ලිම් මහාන්තයා දසක්කාරයන් කළා. මේව වලාගෙන පිරිසක් හිටියා. තීර්ථකේ. ඒ මොකදේ ලාභ වලින් සම්පූර්ණ නිසා සියලුම ගන්න පුළුවන්. දැන් මතකයි ප්‍රෝග්‍රෑම් එකේ යනවා කාරින් තමයි. තමන්ගේ ගතිවල වෙනස් නේ. සියලු කාරින් ඉන්නවා ආම්බු වෙනයි සියලු කාරින්. සියලු කාරින්ට දී ඒ ආයතනයේ ශරීරාරට වෙනස් කරන්න බැරි ඉන්නවා. ඒ වගේ සාසනයට අභියෝගයක් ये करने ये किताब देने අපිට පිටු මහා සංඝ පිට කියලා කියන්නේ සීලෙන් ගුණයෙන් උතුම්මය. සිල්වත් ගුණවත් නැනවත් උතුම් පිරිස තමයි මහා සංඝ. ඒයි පිටේ බලපාන්නේ. සරණයන්නේ සංඝ සරණත් රාජ්‍යයන් සංඝරත්නයේ සරණ. එනිසා දැන් මහාකාරී දායකයන් ශාස්ත්‍ර ජීවිතයේ නිසා
අපි හැමෝම සමහරවිට මිනිස්සු බුද්ධිමත් හිතන්නේ අවස්ථාවක් තියෙනවා. ඉතින් දෙපැත්තම අසල් කරගන්න. අන්තිමට පරිදිස්ස. අපියෝගේ වටම අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවේ සමහර මිනිස්සු අතරම බුද්ධිමත් කරන්නේ. බුද්ධිමත් මානසික කියන්නේ අරුණක් කියන විදිහේ මානස කියලා කියන්නේ මානස උසස් කොට සබලයි. මානස උසස් කොට සබලයි කියන්නේ මානසය කියන්නේ. ඒක කරනවා උසස් කරනවා. උසස් කොට සබලයි කියන්නේ මානසය කියන්නේ. ඒ අවබෝධයෙන් කියනවා. මහායාරයෙන් සංසාරේ පොවිලා තියෙන නිසා සමහර යහපත් දිනාවලට අපි කියනවා. ආයෙත් මේ රසයේ කියන්නේ මම අද සතුටුගේ ඒක නිසා මම කොහෙන්ද ගිහින් වෙනවද? එන්න බැලුවාද වෙන සීටි උත්තර ගන්නවා. පූජ්‍යපක්ෂයේ ආන්දෝලනවල ආත්මව දෙන්නේ නැහැ. සමහර අය දුක සමහර අය සමාජ මාධ්‍ය තමයි විනාශය කරන්නේ. දැන් ෆෝන් එක ගත්තට පස්සේ ජංගම දුරකථන ගත්තට පස්සේ දැන් මේක ආයුධයක් කරගන්න. ඒකට පහර ගන්නවා. ඒ සමාජය බලන්න මොකද කියලා දන්නේ නැහැ. හොයන්නේ බලන්නේ හරි වැරද්ද හොයන්නේ පොඩ්ඩක් හරි කාලේ මතකතාවක් ආවොත් එහෙම මොකක්ද මේ වීඩියෝ එක කරලා සිදුවේවල් කරලා අප කියන්නේ ඇති කරන්න පුළුවන් නම් කාටවත් කමන්නේ නැහැ. කෙලින් කියන්න බැරි දේවල් කියනවා මොකද? ෆෝන් එකකින් හරි මැසේජ් එකක් දාලා අප කියන්නේ ඇති කරනවා. ඒක මොකද අකුසල කරන්නේ. ඒ නිසා අපි මොනවා බුද්ධිමත් හිතන්න ඕන. මහා සංඝරත්නයේ කවදාකවත් වැරදි කරයි. අපි ඒක විවේචනය කරන්න ඕනේ නැහැ. මේ වැරද්දට අනිවාර්යයෙන්ම මේ ප්‍රතිගත මනුස්සයාට දඬුවම් තියෙන අපි දඬුවම් දෙන්නේ නැහැ. දඬුවම් දෙන්න ඕනේ. ඒවට එයා අවශ්‍ය කරන නීති අනුව ඒ දඬුවම් යොදා දෙන්න ඉදිරියට යනවා. අපි ඔයාලට නීති අත ගන්න යන්න හොඳ නැහැ. මේ සමාජකාරී කියන්නේ මොකක්ද කියන්නේ එහෙම කියන්නේ. කන්න දෙන්නේ තමයි. දානෙම අපි මිනිස්සු දුන්නා අපි දානවල මේ අපි එහෙම හදන්න ඕනේ. අපි ජාතිය පරිත්‍යාග කරලා දුරු ඉවරයි. නේ? ඒක තමයි මේ විදිහට කරන්න ඕනේ. හැබැයි යම් විදියක් දීනවල හදවතින් සතුට වෙනවා නම් ඒක උලක් ප්‍රශ්නයක් නෑ. ඒක විනාඩි. එතන මේ ජීවිතේ වලට අහස කරන එක නෙවෙයි උතුමන්. අපි කවුරුන්දී වුණා හැම මොහොතකම කරන්නේ. මුක්තිමත්ව හිතන්න ඕනේ. වැරද්දට එහෙම ඒ වැරද්දට දන්නවා උත්තමම ඒක ලැබෙනවා. අපි මොකද මිනිස්සු කියලා අපි කියලා කොහොමද ඒ දඬුවම් දෙන්න ඕනේ. වැරද්ද දඬුවම් කියන්නේ ඒක තරහදීමක් නෑ. රටේ ජනාධිපති වුණාට මනුස්සය වැරදි නම් මනුස්සයාට ඒ වගේ දඬුවම් සබහා ධර්මයෙන් අමතක මොන දහම මොන නීතියට නැමුණාට සබහා ධර්ම නීතිය ප්‍රකාරවත් නැමෙන්න බෑ. ඔය ඕන දෙයක නිරන්තරයෙන් වෙන් කරලා යටත් වෙන්න පුළුවන්. නමුත් සබහා ධර්මයට කවදාවත් ඒක යටත් වෙන්න බෑ. සාපි ප්‍රාණාතුල අපෝල් විදානේ විතර යහපත් අනුවිවි කටයුතු කරන්න. ඔය සමාජයේ විශ්වාසය වරණයේ ඔබ ජීවිතේට ආරම්භ කරන මහා සංඝරත්නය සුලිකුණාට වතාවු නේ සෝමාලික අවස්ථාවේදී විඥානතාව කලකි බව ආන්දරු උන්වහන්සේලා මන්දල අපිට කිරිබෑට් එක තබා කියලා කෝටි එකතුලා නිලුනේ මිනිසුන් අතරහින්න ඉහින් දුන්නා අපි ගියා පාඩේ යහමරෝ සේවන විද්‍යාලය ආරම්භ කියලා අපි පුළුවන් මේ සලන අපි හිත ඒ අසරණ මිනිසුන් වෙනුවෙන් ලබා ගන්න. ඉතින් අපේ ජීවිතේ පුළුවන් විදිහට පින්කම් කරන්න. අපි මේ නගරයකට ගියවම අපි අල්ලගන්න කීදෙනෙක් මේ සාහිත්‍ය පදනම කියන්නේ. අපේ නගර කෙනෙක් කියමු. ඉතින් අදවසේ මම නගරයට ගිය අවස්ථාවේදී තුන් දෙනෙක් ඇවිල්ලා අන්තරයක් මහන්දුනේ කෑවෙන්නේ. ඇත්ත කිසිම දුකින් නේද නැහැ. උන් ඇවිල්ලා අපේ ජීවිතේ මන් දෙනවා.
සමානව ප්‍රොග්‍රෑම් පිටිට එනකොට රුපියල් 1000ක ඉන්දර්පක්ෂයක් වෙන දියා ගන්නවා අසරණයි වෙන්නේ. ඒ අසරණකම නිසා අපේ පිටිට යලා බලන්නේ අපේ පිටිට. යලා මොනදේ කියලා කිව්වොත් වංචාවෙන් දුරු කියලා කිව්වොත් අපි දෙන්නේ පිටක. ඒ අසරණකම සලකනවා. ඒ මහා සංඝරත්නයේ දේව අපි අනුමාන පිට කරනවා. අපි යෝමා සාමාන්‍ය කරලා කිව්වොත් මහා සංඝරත්නයේ පිට අපිට ලැබේවා ප්‍රාර්ථනාව මෙන්න මේ විදිහට පුරුසාරේ සරණ ඉස්සරනේ සරණ ගිහිල්ලා තමයි පංචශීලයේ සමාදන් වෙන්නේ. පළවෙනි ශික්ෂා පදයට සමාදන් වෙනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වරපණ නැසීමෙන් වැළකීමේ පාරාදීක නමස්තේ වැළකීමා ශික්ෂා පදතුන්ව. ඔය ජීවිත කවදාවත් ප්‍රාණඝාතය කරන්නේ කිසිම සත්‍යයකින් අපි වාගේ මේ ලෝකේ ඉන්න විදම සත්‍යයකින් මේ ලෝකේ ජීවත් වීමේ අයිතිය තියෙන මුචි කුරුමියාට උනත් ඒ ජීවත් වෙන්නේ පොඩා ගන්නාට දරුවා එන්නතාවයේ ජීවිත විනාශයට පත් වෙනවා ප්‍රාණඝාතය කියන විතර නැසවිත වෙනවා ඒක පුළුවන් අකුසලයෙන් වැළකෙන්න ප්‍රාණඝාතය කරනවා. දෙවෙනි ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අනුසතුරේ සොරසිතින් ගැනීමෙන් වැළකීමි කියන ශික්ෂාපදය සමාදන් වෙනවා. කවදාවත් අංගිරිය වංචනික සොරසිතින් යුතු ගන්නවා. අපි බෝධියේ යාමක් විදියට අපි ධාර්මික විදියට ජීවිතය ගත කරන්න පුළුවන්. ඒක යාවත්තානේ අපි යමක් කරන්නේ නැහැ. චෞර චිත්තේ කියන එක කියලා යනවා. හොරෙන් කියන එක කියලා ගන්න හොඳ නෑ. අපි ජීවිතේ යාමක් ඊළඟට තුන්වෙනි ශික්ෂාපදයෙන් කාමයේ මිත්‍යාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමයේ වර්ධවලා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය. වැරදි විදියට ආදානි කෙලස් ඒ නිසා එක දේවල් වල කාම සේවනයේ වෙන දේවල් වල යන්නේ හිතන හොඳ ජීවිතය වල විනාශ කරනවා. විශේෂයෙන් පෞල් ජීවිත ගත කරන අයට මේ විසාරණයට ගාක් වෙනවා. අපි මේ කතා කරන්නේ ඉතින් අරමුණක් මේ කාම සේවනයේ නිසා මේ වැරදි සේවන ජීවිතය ගත කිරීම නිසා අද සමාජයේ ගොඩාක් දුරට පෞල් ජීවිත පවා විනාශයට පත් වෙලා තියෙනවා. කාම මිත්‍යාචාරය මේ ඇබ්බැහි වීම නිසා ඒ ආසාවන් නිසා සාදු පුරාණ ජීවිතේ වැරදි වලින් වැරදි තනාවෙන් ඒ ආගාදී දේවල් වාගේ වුණා පුළුවන් තරම් ප්‍රයත්න කරනවා. ඊළඟ හතරවෙනි ශික්ෂාපදේ තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදයෙන් වැළකීමේ ශික්ෂාපදය කියන්නේ. කිසිම කෙනෙකුට ගුණ වංචාව කරන්න බෑ. කිසිම කෙනෙකුට ගුණ සත්‍යවාදීන් වහන්සේ සත්‍ය කතා කරන යුතුයි. සත්‍ය කතා කරනවා. ඒක සත්‍යවාදීන් වහන්සේ සාවින් ශික්ෂාවල හතර ශික්ෂාවල සමාදන්නේ මා ගුරු කියන්නේ න්‍යාය කියන පොරොන්දුවක් ඉෂ්ට කරන සමාදන්නේ පොරොන්දු ඊළඟට පස්වෙනි ශික්ෂාවල ජීවිතයේ අවශ්‍යම ශික්ෂාවලයි ඕන. ඕක රැක්කොත් ඔබේ ජීවිතය සාර්ථකයි. ඔබ ජීවුන වෙන්නත් පුළුවන් මේක රැකගත්තොත්. මෙන්න මේක රැකගන්න නැති නිසා මොකද අපේ මිනිසුන්ගේ ජීවිත අද අකාලයේදීම විනාශයටපත් වෙනවා. චරිතය විනාශයටපත් වෙනවා. මේ පස්වෙනි ශික්ෂාවලිය හදාගැනීමෙන් එකමෝම විකන්තෝ සුරාමේරය මජ්ජපමා දක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාව කියලා කියන්නේ මොකක්ද? දැන් මෙතන ඉන්න අය සමහර විට මේ අය මේක අවශ්‍ය
මේ අර බලන්න සුලාව මාර්ගිකව තියෙන්නේ. මේ වෙනකොටත් ඉන්නවා. නැති වෙන්නේ. මේ සුලාව පාවිච්චි කිරීම තුළින් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? තමන්ට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද වෙන්නේ? ලැබෙන දියුණුව මොකක්ද? මොකක්ද වෙන්නේ? ඔක්කොම විනාශ වෙනවා. පෞල් ජීවිතේ දියුණුවක් තියෙනවා. නෑ. විනාශ වෙනවා. ශරීරයේ සෞඛ්‍ය හොඳට තියෙනවා. විනාශයට පත් වෙනවා. මනස විකෘති වෙනවා. විනාශයට පත් වෙනවා. ඊළඟට අර නාමයක් කියනවා දේවදත්තගේ නාමයක් පෝස්ට් එකක් හම්බ වෙනවා. ඔන්න ජීවිතයේ සුලාවට මොළවිච්ච ගමන් ඇති වෙන පළවෙනි ඊළඟට ලස්සන අවලස්සන බලන්න බීමත් කනට පුරුදු වෙච්ච පුද්ගලයෙකුයි නොබීමත් පුද්ගලයෙකුගේ ජීවිත ශරීර දෙක අතර වෙනස බලන්න. අර බීමත් කනට පුරුදු වෙච්ච කෙනාගේ ශරීරය මොකද? ජීවාවට පත් වෙලා තියෙන්නේ. ශරීර එක ඇවිදින ඇටකී වගේ. හැබැයි නොබීමත් යහපත් විදිහට ජීවත් වෙන අය ශරීරයක් විදිහට කොච්චර වයසක් ගියත් අවුරුදු 50ක් 60ක් වුණාද මෙයා අවුරුදු 60 70 විතර කියන්න පුළුවන්. වයස දෙන්නේ ඈ? ඒකනේ ශරීර සෞඛ්‍ය තාවය මොකද? ශරීර සෞඛ්‍ය විනාශ වෙනවා මේ මතක ලොකුයි නිසා. බුද්ධිය නැති වෙන හිතන දේවල් කරන්න බෑ. කවදාකවත් තේරුම් ගන්නනේ නෑ. අම්මා තාත්තා අඳුරනවද? බීමත් පුජිනද? අම්මා තාත්තගේ වැඩකුත් නෑ. සහෝදරයෙක්ගේ වැඩකුත් නෑ. වැඩිහිටියෝ අඳුරන්නේත් නෑ. තමන්ගේ දරුවෝ අඳුරන්නේත් නෑ. ඉතාලම අසෝබන විදිහමයි ජීවිතය ගත කරන්නේ. අසෝබන විදිහට. සමහරවිට හැම දෙයක්ම මතක වෙච්ච ගමන් අම්මගේ දස මාසයක් කුසේ තියාගෙන මෙලොවට බිහි කරපු අම්මා අමතකයි. ඒ වගේම තමන්ට හදන්න කන්න බොන්න අදින්න පළදින්න ලබා දෙන දුක් ගැහැට විඳලා අනේක සසර කාලයක් මේ දුක් ගැහැට විඳලා තමන් අපේ සේවයක් කරන තමන්ගේ තාත්තා කවුද කියලා දන්නේ නැහැ. තාත්තට මචං කියන කාලේ සීමාවක් අතට. ඇයි? මනස විකෘති වෙලා. මනස විකෘති වීම නිසා අම්මතාවට ගරු වීම කවදාවත් නැතිවීමක් වෙන්නේ. ඒකේ ස්වභාවය නිසා. අද මේ රටේ සෑම නගරයක් පාසාම සුවාසයක් තියෙනවනේ. ඇයි? සුවාවට ඇබ්බැහිවීම වර්ධනය වීම වැඩි නිසා. ඒක නීත්‍යානුකූල එකක් තියෙනවා. නීත්‍යානුකූල නැතිවක් තියෙනවා. ගම්වල තියෙන නීත්‍යානුකූල නේද? දැන් ගම්වල පොලිසියෙන් ඇවිල්ලා අන්තර හොයාගෙන අස්සම්මුලක් නැහැ යන්නේ නීත්‍යානුකූල දේවල් යනවා. කඩවල නගරවල තියෙන බෝඩ් එක ගහලා තියෙන්නේ පොළොව බෝඩ් එක ගහලා තියෙන්නේ. බෝඩ් එක නගර පොළොව. හැබැයි ඒක පොළොව බෝඩ් එක නෙවෙයි උඩින් අතු පාට. මොකද උඩ අතු පාට කියන්නේ පොළොව නෙවෙයි අවදානක් කියන්නේ. අතු පාටයි අවදානක්. උඩ අතු පාට කියනවනම් හරියටම කියන්නේ අවදානක්. ඒ නිසා අපි හැමෝම මේ රටේ මේ ලෝක සමාජයේ උන් අත්දැකීම් ඈත් කරලා ඉන්නවා. කවුරුත් කන්නේ වැඩ නොකර ඉන්නවා නම් සුවසලයේ දෙන්නේ නැහැ. නීතිය වැඩිම අද නඩු සංඛ්‍යාව නියමිත විදිහට මත්ද්‍රව්‍ය නීති නිසා. මත්ද්‍රව්‍ය නිසා. ඇත්ත බෞද්ධවල ජීවදානයේ පිළිසුදු උදේ කරන අය එමුත් මාතෘකාව කියන්නේ සමහර කියෙසේ සත්‍යවලට ජීවිතය අවබෝධ කරගන්න යහපත් කරනවා. මේ ස්වභාව කියන එක අපේ ජීවිතයට වැදගත් වෙනවා. ජීවිතය සාර්ථක වෙන්න පුළුවන්. අවබෝධය ලබන්න පුළුවන්. කවුරුහරි උදාහරණ කියලා දෙන අවබෝධ කරගන්න ශක්තිය අපිට තියෙනවා. මානසික සුවය මේ ජීවිතේ තියෙනවා. නිසා අපි බලන්න පස්සේ සිතාරේ ආරක්ෂා කරගන්න ඕනේ. තව අත්‍යවශ්‍යම සාධය
Yung kaya natin maksudnya kalau semangat sebagai menghadapkan ini sikap pengaduan sebagai adalah kemudian siksa dari semangat minimum siksa berpengaruh tapi betul ini dari ini bahasa dari ini perlu sehingga ada kemudian මේ පුරන්දු භාවයේ අපිට අපි ජීවිත කාලය පුරාවටම මේ පුරන්දු අපි රැක ගන්නවා කියන මේ පංචශීලයේ රැගෙන ගන්නවා කියන්නේ ජීවිතේ සම්වර වෙනවා. ජීවිතේ සම්වර වෙනවා කියන්නේ එසා මේ කරන ජීවිත කාලය නිසා අපි ලෝක යහපත් අරමුණින් යුතු යහපත් ජීවිතයක් අපි ගත කරන්න ඕන. අපි ලබා ගන්න මේ මනුස්සභාවය රැක ගන්න ඕන. දුර්ලභංච මනුස්සත්වං බුද්ධෝ පාදෝච දුර්ලභෝ. දුර්ලභෝ ධන සම්පatti සත්තුන් පරම දුර්ලභෝ කියන බුදුහාමුදුරේ දේශනා කරනවා. මනුස්සයා කියන්නේ දුර්ලභංච මනුස්සත්වං මනුෂ්‍යයාගේ මනුස්ස ජීවිතයක් මනුස්ස ආත්මයක් ලැබීම දුර්ලභයි. මනුෂ්‍යයා කියලා කියන්නේ කාටද? උතුම් මනස තියෙන පුද්ගලයා. යහපත් පරමණින් යුක්ත කටයුතු කරන පුද්ගලයා මනුස්ස කියන්නේ. ඒක තමයි වේසයෙන් කියන තිරිසන් වැඩ කරන තිරිසනුන්ව දෙහාගිය වැඩ කරනවා නම් ඒක මනුස්සයෙක් කියලා. මනුස්ස කියන වචනේ තේරුම මනස උසස් मानस उस කියන විදිහට මනසක් ඒ මනස උසස් කරගෙන ගන්නවා තමයි අන්නේ එහෙම ජීවිතයක් ආරම්භ කරගෙන දුර්ලභයි කියන බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලබාගත් මනස අපි හැකරන්තෝ ජීවිතයක් ජීවිතයක් එසා මේ කර්ම කාණ්ඩ ජීවිතය කවුරු කරගෙන අපි ජීවිතයක් පිළිගන්නවා. අපි මේ ලෝකයේ යනකොට අපි අරගෙන යන්නේ මොනවද? කුසල අකුසල කියන කර්ම විතරනේ පමණයි අපි යන්නේ. දැන් මේ ඉන්ද්‍රසේ ජීවත් වුණු ආර්යයන් ආලනී පියතුමා මේ කියලා මේ ලෝකෙින් කියලා එයා මොනවද අරගෙන ගියේ? දැන් තුමාසේ පුදුරි ගියා යන කොකොට අරගෙන තමන් ආදරයෙන් හිටියොත් තමන්ගේ ආදරණීය ස්වාමී දියණිය තමන් මේ ලෝකෙට ජනිත කරපු දරුවෝ ඇතෑරියා යොක්කොදාව ඒක නෙවෙයි දුක් විඳලා වෙහස මහන්සි වෙලා පරිසරයක් ගොඩනගාගෙන ඉවස් කරාගත්ත ගාවල් වල ඇති ගමන හදාව දෙක අරගෙන ගියාද නෑ යා කිනාරු ජීවිතය ගත කරන කාලෙක කරගත්ත කුසල කර්ම දෙක විතරයි ගන්න තියෙන්නේ. අපි ගමනට කරගෙන යන්නේ එච්චරයි. මහා පොළොවට පස් වෙනවා එහෙම නැත්නම් අලුත් වලට පස් වෙනවා. අපේ බලවත් අපි තණ්හාව ආසාව ප්‍රතිබඳගෙන මහා පොළොව බෙදා ගන්න බැරුව තරම් වදිනවා. යුද්ධ කරන අවස්ථාවක් තියෙනවා. තමන්ගේ සහෝදරයොත් එක්ක සලම් කරනවා යුද්ධ කරනවා සහෝදරයන්ට අපහාස කරනවා මොකක් නිසාද? මහා පොළොව බෙදා ගන්න. බෝධිලේ බෙදා ගන්න. අපේ වරතු ජීවිතය ගත කරන ආරම්භ හඳුනන්නේ යහපත් විදිහට නියක් ලැබෙනවා. යහපත් කරනවා. ඉතින් අපි යුද්ධ කරලා බෙදා ගන්න ඕනේ. අන්හාය විතරක් ඕනේ. ආසාව විතරක්. උරුමන අපි හැමදේම යහපත් කරන්න ඕනේ. ඉතින් යහපත් කරන්න ඕනේ. අපේ ජීවිතේ යහපත් ස්වභාවයෙන් සරල කරගන්න ජීවිතය. ඉතලා දුක් සම්මාරයන් උතුම් දෙකේ යහපත් නෝනිකෝ කටයුතු කරනවා පින්වත්නි මොනවාරි කිතාපාසන් සුබාසා මේ ආකාරයේ පුරුදුන් සිහිපත් කරලා මම දෝෂනාව පුනාව කරන උදාහරණයක් කරලා ආරෝපණ පුරුදුන් තෝනේ අයෝ මොකක්ද මේ ආපියෝ වුණා කරන්නේ නේ වනාරිගේ ප්‍රඥානිය නිසා අපේ පොසාවන්නේ
Yo kira yang apa itu tahu jiwa kita mai ආහාරය ගන්න ගමදීනේ ඒ උගලා මුද බය වෙලත් තෝරි හැමකට අපි බුද්ධිමත් හිතලා හැමදාම කාලේ ගන්න අපි ගත කරනවා මම ඒක බුද්ධි ගාථා පාඩ කරනවා यो मातरं वा पितरं वा जिन्नवं कतयो परं अहो संतोन परति थंपरावों यमे अम्मता करस्वचनन्यथं नसलकनं एकुद्या थंपरावतु मुखं पिरिहिमट पत्तन भव दुवदमहासे परावव सूत्रेण देशमाता पियोने අම්මාලාගෙන කවුද අපේ ජීවිතේ නිර්මාණය කරපු නිර්මාණ කරුවන් දෙන්න කවුද අම්මා තාත්තා කියන්නේ අපේ දෙමව්පියෝ කියලා කියන්නේ අම්මා තාත්තා කියලා කියන්නේ අපේ නිර්මාණ කරුවන් දෙන්න අපි මේ ලෝකයේ අපි බිහි කරලා අපි ලස්සන කරගන්නේ අපේ ජීවිතය යම් කිසි පැත්තකට හදාන්නේ කවුද? අම්මයි තාත්තයි. ඒ අයට අපි සලකන්න ඕනේ. අම්මා තාත්තා වෙනුවෙන් දෙමව්පිය වෙනුවෙන් අපි සලකන්න ඕනේ. දෙමව්පිය නිසා තමයි මේ ලෝකෙ ජීවත්. ඒ අම්මා තාත්තට නොසලකන අය සම්පරා භවතු මුඛ. පිරිහීමට පත් වෙන බව ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිසා අපි අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතය ගත කරගන්න. අද මම දෙමව්පිය උපස්ථාන ඒවා ඒ විදිහටම කරනවා. අපි දෙමව්පිය දන්නවා. දෙමව්පියෝ නිසා තමයි අද සමාජයේ යහපත් අරමුණින් යුතුව කටයුතු කරන්නේ. මගේ තාත්තා ජීවිතුන් අතර නැහැ. ඉතින් මගේ සහෝදරයා කියන අපි දෙන්නා එකයි. අපි දෙන්නගෙම තාත්තලා ඉතින් මේ නිවසේත් නැහැ. තාත්තා වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න කාලයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම කටයුත්ත අපේ යාළුවෙන් ඉදිරියට දැනටත් අපේ තාත්තා වෙනුවෙන් මම පින්කම් කටයුතු කරනවා. පුළුවන් හැකි අවස්ථාවල අපි මොන අභියෝග ආවත් මොන ප්‍රශ්න අපි දෙමව්පිය වෙනුවෙන් දෙන්න පුළුවන් එකම දේ තමයි ඒදී. දෙමව්පිය හිත සතුටු කරගන්න ඕනේ. දෙමව්පියන්ගේ සතුටු වෙන තරමට තමයි දරුවන් අනේ දරුවෝ දිහා දැකලා දෙමව්පිය සතුටු වෙනවා නම් කවදාකවත් ඒ දරුවන්ට නොමගට යන්න ඕනේ නැහැ. හරියට. නිසා අපි අම්මා තාත්තා සලකන්න ඕනේ. අම්මා තාත්තා නිසානේ මේ ලෝකේ ජීවත් වෙන්නේ. අපේ අම්මා කෙනෙක් අපිව හදන්න මොනතරම් දුකක් විඳිනවද? මොනතරම් දුකක් අපේ අම්මා තාත්තා විඳිනවද අපි මේ වෙලවට බිහි කරලා. නිසා අපි අම්මා තාත්තා වෙනුවෙන් ඒක සලකන්න ඕනේ. අම්මා කෙනෙක් දස මාසයක් කුසේ තියාගෙන මෙලවට බිහි කරලා ලේ ටික කිරි බවට පත් කරලා තමයි දරුවෙක් නිර්මාණය කරන දරුවා හදන්නේ. දැන් තාත්තා අපිට ජීවත් වෙන්න මොනතරම් දුකක් විඳිනවද? සමහර අය දන්නේ නැහැ ඒ බව. තාත්තා සමහර කුසට ආහාරයක් වතුර පොඳක් නැතුව තාත්තා දුක් විඳිනවා දරුවන්ට කන්න බොන්න දෙන්න. මගේ දරුවන්ට හොඳට අඳින්න පළ දෙන්න ඕනේ. මගේ දරුවන්ට හදා ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. උගන්වන්න ඕනේ කියන අරමුණෙන් මේ හැම දෙයක්ම දුක් ගැහැට ඉඳලා කටයුතු කරන කවුද? තාත්තා. තාත්තගේ සෙනෙහස සමහර අවස්ථා පේනවා අඩුයි. නමුත් තාත්තගේ සෙනෙහස සෑහෙන සෙනෙහසක් තාත්තගේ තියෙන ලොකු විශාල දුක් විඳිනවා. දරුවෝ ගැන හිතලා. ඒ නිසා දරුවන්ට වෙනුවෙන් දෙමව්පියන්ගේ යුතුයකම් අපි ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. අද මේ නිවසෙත් මේ කරන්නේ ඒ ආදරණීය යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරගෙන ඉන්නේ. තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමේ උතුම් ප්‍රාර්ථනාවෙන් යුතුවමයි මේ උතුම් මහා පින්කම අද දවසේදී ඉෂ්ට සිද්ධ කරගත්තේ කියලා. නිසා දැන් විදිය ධර්මානුශාසනා කරන්න කාලන් ටිකක් ගියා. ඒ නිසා තා වටිනා කියන පින්කමක් තමන්ගේ ජීවිතයට සබ්බ දානං ධම්ම දානං ජිනාති. සීල දානයන් අතුරින් උතුම්ම දානය වෙන ධර්ම දානමේ පින්කම ඉෂ්ට සිද්ධ කරගත්තා. දෙමින් දැන් මේ අවස්ථාවේ කෙටියෙන් කල්පනා කරගන්න මේ සිදු කරගත්ත මේ සියලුම පොණි ධර්මයන්ගෙන් කොටසක් පළමු කොට අපවත් ලොවත් සම්බුද්ධ ශාසනයත් පින්වන්ත ඔබ හැම කෙනෙක්ම ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේවානුභාවයෙන් තම තමයි යන්නේ ගමන බිමන කරන කියන රැකී ආරක්ෂාව දිනින් දින ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ නිවන් දකිත්වා. ඒ වගේම මේ තුන් මාසයකට පෙර මේ පරලෝ යන්නට යෙදුණු මේ නිවසේ ගෘහාධිපතිත්වයේ උසුලලා මේ පරලෝව ගියේ
මේ ඉදිරියේ සිට මේ මෞතුමියගේ සෙනෙහවර ආදරණීය ස්වාමි පුත්‍රයා දරුවන්ගේ සෙනෙහවර ආදරණීය පියතුමාණන් වහන්සේ යනිකුත් ඥාතිවරුන්ගේ සෙනෙහවර ආදරණීය ඥාතිවරයා සහෝදරවරුන්ගේ ආදරණීය සහෝදරයා ඥාතිවරයා හිතවතාව ඒ ඩී.එම්. ආරියරත්න පියතුමාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වෙලා තුමන්ගේ පරලොව ජීවිතයේ සුඛිතමත භාවයට පත් වේවා. සැපවත් භාවයට පත් වේවා. සසර ගමන කෙටි කරගෙන උතුම් නිවන් දකිත්වා. අගේ මේ පින්කම සම්බන්ධ වුණු මේ ලොකු දාස්ත්‍රි දිනාගේම වර්ග පරපුරේ මිගේ මව් දෙමව්පිය ආදී සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. එයගේ පරලොව ජීවිතයේ සුඛිතමත භාවයට පත් වේවා. සැපවත් භාවයට පත් වේවා. සසර ගමන කෙටි කරගෙන උතුම් නිවන් දකිත්වා. ඒ වගේම මේ පින්වන්ත මෞතුමියට දරුවන්ට මේ ඇතුළු අපේ සිල් දනාටම උතුම් රත්නත්‍රයේ පිහිට ආශිර්වාද ලැබේවා. තුනුනේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ බලයෙන් ධර්ම රත්නේ ධර්ම ගුණේ බලයෙන් මහා සංඝ රත්නේ ගුණ බලයෙන් සිල් දනාටම සිත සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් උදා වේවා. උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදේ දලදා සමිඳුන්ගේ ආශිර්වාදේ සියලු දෙනාටම ලැබිලා සිත සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් උදා වේවා. අවසන මේ සසර දුකින් එතරව උතුම් නිවන් අවබෝධයේ පිණිස පුණ්‍ය ධර්මය හේතු වේවා. වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණානි සංසේන සියලු දෙනාටම නිවන් සම්පත්ම ලැබේවා ලැබේවා. Yeah.